අපි ආදරය කරන්නේ අපේ දුක බෙදා ගන්න, නැලවෙන්න, සැනසෙන්න, හුරතල් වෙන්න, සතුටින් ඉන්න අපි ආදරය කරන්නේ. සැහැල්ලුවෙන් ඉන්න. සිහි වුණත් අනේ දෙයියනේ පුදුම සතුටක් මේ ආදරේ සිහිවීමත් සතුටක්. හැබැයි අපි කෙනෙක් කියනවා නම් ආදරය කියලා කියන්නේ කුණුහරුප කියන එක, ආදරය කියන්නේ ගහගත්තත් හොඳින් ඉන්නවා කියන එක. ඒකට මම ආදරය කියන්නේ. ඒක විස සහිත බන්ධනයක්. ඒ බන්ධන තුල ජීවත් වෙන්න බෑ. මම දැකලා තියෙනවා විවාහයට පෙර පහර දෙනවා. විවාහයට පෙර කුණුහරුපෙන් බනිනවා. තැනක් නොතැනක් නැතුව අපහාස කරගන්නවා, රණ්ඩු කරනවා. ඊට පස්සේ කියනවා මං ඔයාට ආදරයට නෙහෙම කරේ කියලා. ආදරයට ඔය ස්වරූප නෑ. ආදරේ නම් ආදරේ. ආදරේ නම් රිද්දන්නේ නෑ. ඔබතුමී හැමදාම කියන ආදරයට පණ තියෙනවා. ආදරේ වචන වලට පණ තියෙනවා, ආදරයට ස්වරූප නෑ. ආදරය කියන්නේ ආදරය. ආදරේ මේ සැබෑ ආදරය කියන්නේ ගැහුවත් බැන්නත් කුණුහරුප කිව්වත් පහුවදාට මුකුත් නොවුනා වගේ කතා කරන එක නෙවෙයි. ගහන්නෙත් නැතුව, බනින්නෙත් නැතුව, කුණුහරුප කියා ගන්නෙත් නැතුව හිත රිදීම් සාමකාමීව විසඳ ගන්න එක. අර බතත් ඉදී ලිප නිවි ගියා, ලිප නිවෙනකල් විතර මේ බත ඉදෙනකල් විතරයි තරහ කියන වගේ පෙම්වතුන් පෙම්වතියන් ස්වාමි පුරුෂයන් බිරින්දෑවරුන් මේ හැම කෙනෙක්ම ආදරය කරන්න ඕනේ, ගහ මරා ගන්න නෙවෙයි. ආදරය තුල තියෙන ආදරය විතරයි. කපටි ආදර කතාවක ඔබ ඉන්නේ ටොක්සික් රිලේෂන්ෂිප් එක කියලා ඔබ දැනෙන පළවෙනි මොහොතේම ඔබ දෙපාරක් හිතන්න එපා. ඔබ එතන නතර වෙන්න ඕනේ.